Hello. Hello. Angela, good morning. Good morning, Freddy. මොකද කරන්නේ? අපේ යාළුවා පැත්තේ මෙන්න නැද්ද? මොකුත් විශේෂයක් නම් නෑ. මම පොතක් කිව්වේ හිටියේ. දවසක් දාගෙන සෙට් එකම සෙල්ලම් කරනවා. මමත් හිතුවා අපි අපේ ග්‍රවුන්ඩ් එකේ ගමේ ග්‍රවුන්ඩ් එකට එකතු වෙලා හැමෝම එකතු වෙලා දවසක් දාගෙන සෙල්ලම් කරමු. මම ඩැනීටයි වෙන්ඩ්‍රයි කෝල් එකක් දීලා කියන්නම් එන්න කියලා. හරි එහෙනම් හෙට හම්බෙමුකෝ. කවුද බැට් බෝල් ගන්නේ? මම ඩැනියට කියන්නම්. ඕනනම් අනිවාර්යෙන් ගෙයි. ක්‍රිකට් ගහන්න කිව්වොත් දන්නවනේ. හරි එහෙනම් බයි. හරි එහෙනම් බයි. hello ආවද? අප්පා අර කටි තාමෑනේ. මේක තමයි. පුට්ටක් කලවලු මද්ද නම් ආවේ නැති වුණොත් නම් බලාගමුකෝ. නාඩි 5න් එනවා කිව්වා ආපුවාම. තවත් නැහැ. මම වාදයක් තියෙන්නේ අප්පා. බලාගමුකෝ. අප්පා ජෝනයක් දෙනවා. අප්පෝ වාදයක් දෙන්න. කොහොමද කට්ටිය පරක් නොවේ මැච් එක ගහමු. ගහන්න තමයි පරක් වෙන්නේ. හරි හරි නගහමු. කවුද මුලින්ම බැටි? මමනේ බෝලයි වැටේගෙන ආවේ. මගේ යාළු ෆ්‍රෙඩි ඔයා තමයි ෆස්ට් බෝලි. මම තමයි බැට්. අපි මැච් එක පටන් ගමු. හරි. ජෝන් වා මෙහෙට යන්න. Angela ආවා මේ හරි ටිකක්. යෝ විදියට ගහන්නේ. යා ෆ්‍රෙඩි. ඇයි වරු බෝලේ. ඇයි මොකක්ද බරු දෙක මාරු වෙලාද කොහෙද? ඒක තමයිනේ. ඇයි ඔයාමලි ප්‍රශ්නයක්ද? මම ඔය බොරුව නගන කටියට එක්ක අපි දරගන්නේ. අපි දරගන්නේ නෑ මාමා. මොකද කට වැඩි හොනේ නෑ. හරි ගියානේ. එහෙනම් හරිනේ බෝල් එක නැති වුණා උන් ගියා. කවුද දැන් බෝල් ගෙන්න? වින්ඩින් බෝල් ගෙන්නකො. අනේ මට නම් බෑ තනියම යන්න. එහෙනම් ඔක්කොම යන්න. හරි එහෙනම් ඔක්කොම යන්න. කැලේ පුට්ටක්. නැති වෙනා බය වෙන්න එපා. වා රාස්ස කැලේ. දැන් නිකා ඉන්න බෑනේ ගහනවා මෙතන. මම අර ලුට හොවනවා මෙහෙ බලන්න. පින්ඩි අර බලන්නකො මේ ගහවට මොකක් හරි දිස්සනවා නේද? ඕමයි. බෝලේ හම්බුණාද? නෑ අර ගහවට මොකක් හරි තියෙනවා. පේන්නේ නැහැ. ඒ පරණ බෝතලයක් නේ. බෝලේ නෑ හලෝ. අපි බෝලේ අතහැරලා ආය ගමු. අර ගහවට මොකක් හරි තියෙනවා ෆ්‍රෙඩි ඒක ගන්න. මොකද්ද? වань බෝතලේ. ඒක මොන හරි කොලයක් තියෙනවා නේ. ඔව් නේද? මොන නගල ගන්නද? හා. බෑ අම්මා බලමු චුට්ටක් try එකක් දීලා බලමු. වීදුරු බෝතල මැප්පක් වගේ තියෙනවා මැප් එකක් නේද? කවුරු හරි ගන්නකො මේ. හරි. දැන් මොකද ගන්න ඉතින් ඔක අරන් ඉල්ල. කඩන්නද? අරින්න හරි. අදිමු බලන්න.
හරි. කොද්ද මේ? මොකක්ද තියෙන්නේ? කුඩු ගල ගම ගන්න වෙන්නේ. කුඩු කරන්නද? කුඩු ගල ගන්න තමයි. ඔය ඩැවි කුඩු ගන්නකො. කොහෙන් මං ගන්නේ? අර අහි බෝතල නේද? ඒකනේ. කැඩෙන්නේ නැහැ නේ කොච්චර කිව්වද? ඒක අයියෝ. හරනේ. කඩන්න බැරි පාටයි. අපි බෝතලේ අරන් ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා මොකද්ද කියලා බලමු. නැත්නම් බලමු කඩ. මොකක්ද තියෙන්නේ? ඒක තේන්නේ නෑ. මොකක්ද? වතුර. සීතිය මන්නේ. මේ මැප් එක. අපි මේක ගෙදර ගිහින් ගිහලා ලයිව් මැප් එකකින් කම්පෙයාර් කරලා බලමු. ඒක තමයි. හරි එහෙනම් අපි බාණ්ඩ හම්බුනේ එක. කැප්ටන්. මේක හොඳට බලන්න. මේක වැළුවත් අපිට මොකක් හරි ෂූට් එක හොයාගන්න පුළුවන්. ඒක මනේ එහෙම මෙච්චර විදියට බෝතලයක් අසි තියෙන තරම් හැබැයි ඉතින් මේ ලොකු කැලේට මිනිස්සු වැඩි යන්නේ නැහැ. මේ වගේම එන්ජලා මේක වගේම නේද? නේද? මේකේ තියෙන විදියට නම් මොකක් හරි නිදාන යන මැප් එකක් තමයි මේ පාරක් තියෙනවා. මෙහෙම පැත්තක් මේ පැත්ත තියෙනවද? ඉස්සර කාලේ මැප් එකක් එන්නේ. මොකෝ කියන්නේ? බොරුවද නැද්ද කියලා බලන්න ගොඩාසින් මොනවද කරගෙන තියෙන ටයර් පාරක් දාවද? එහෙනම් වෙන්දි අපි ටෙන්ට් එක හොයන්න යමුද? අපි තව තොරතුරු ටිකක් හොයමු. මේ වේදිකයි නෝන තොරතුරුද? අම්මෝ දැන් නම් හොඳටම කළුවරයි නේ. එහෙනා නේ සද්දේ. මොනවද? මොනවද? දැන් හරියටම වෙලාව 6:43යි. හරි අපි එහෙනම් මෙතන නවතිමු. මගේ බෑග් එකේ බට්ටිය ගන්න උදව්වක් දෙන්න කවුරුද එන්නේ? වෙන්ඩි දැනි ටෙන්ට් එක ගහලා ඒවයි ටික කරගන්න. මා යන්ජලා ගිහලා දර හොයලා අපේ ගිනිමැලේට ඕන බට්ටි හොයන්න. හරි සංගින්න මෙතන බෑග් ටික තියලා. අපි යම්. හරි සෙන් අනිවා ඉක්මනට ගහලා යන්න අපිට වෙලාවක් නැහැ. අප්පා දර ඔක්කොම තෙවිල පත්තු වෙද්ද ගන්න. අප්පා ඊවල ලාඩ පත්තු කරා. අයියෝ ටෙන්ට් එක. ඒක තමයි ප්‍රශ්නේ. මේ දැන් මේක බෑග් එකේ තිබ්බ ටෙන්ට් එක නෑනේ. විහිළු කරන්න එපා. දැන් මම කඩේ ගාවදී චෙක් ලිස්ට් එක චෙක් කරද්දී ටෙන්ට් එක තිබ්බනේ. ඒකයි. අයියෝ මමත් ගොනානේ මේ වගේ බූරුවෙට දුන්නා. අයියෝ දැන් මොනවා කන්නේ? ගිනි මැලක් ලොකුවට ගහලා මොන හරි කාලා ඉක්මනට එක්කෙනෙක් හරි ඇහැල්ලා කින්න වෙනවා. කමන්නේ බලමු. හරි කොහොමද දැන් ගිනි මැල ගහමුද? දැන් මේ ගන්න. orang pasti දර වගේ නෙවෙයි ඒක තමයි. වේලා තිබ්බේ නෑනේ.
ලස්සනින්ද තියනවා. පොල්ලේ කොහෙද තිබ්බේ? පත්වේ ගෙනින්න අම්මාල කමු නේද? අල කෙනාව නේද ඒව කමුද? මං ගා තිබ්බා. අපරාදේ. අපේ ටෙන්ට් එක තිබ්බලා. දාලා දාමුද? ගන්න. අතුරටම දාන්න ඕනේ. අපිට මලක් තියෙනවා. තව කිලෝමීටර් 15ක් විතර යනවා. සිටියේ මේ හැටි. එච්චර දුර? ඒක ගන්න තියෙන්නේ. කොහෙන් හරි බා වාසනාවට පෙට්ටියක් අම්මලා. අපිට තව කිලෝමීටර් 15ක් විතර යන්න තියෙන සිටියේ මේ හැටියට. එච්චර දුර? අප්පා අච්චර මොනවද දන්නේ තියෙන්නේ. අතරියම ඔව් ගින්දර ටිකක් වැඩියෙන් ඇතුළට දැම්මම නෑ ඒක නිකන් ගොඩක් ගින්දර දැම්මම කර වෙනවා. අපි දැන් තවත් ගන්න විතර ගමු මේක. ගන්නවා කියන්නේ ගින්දර නියමු. ගින්දර නියමුවම මේක රස්නියට ඇදෙන්න විතරයි. අම්මෝ මාර රස්නියක් තියෙන්නේ මාර ගින්නනේ. ඔව් අර ගෑල්ලේ පිච්චාද මන්ද. අපේ වාසනාවට පිච්චිලා තියෙන. දෙයක් අඩු වෙන්නේ. ඒ ගෙනාව වතුරක් ඉවරයිනේ. ටිකක්. පාමයකට යන්න තමයි බොන්න මදි. මොනවද වායේ විහිළු කරන්න එපා මේ කැලේ ඉන්නේ. දන්නවනේ මේකේ බය කට්ටියක් ඉන්නවා. මංගා මාරු පිහියක් තියෙන ආවොත් කෑලි කරනවා. හරි. අර එකක් ගත්තා ඒක සාමාන්‍ය නේ. බලත මේකට දාන්න ඕනේ ටික. හරි අපි වැඩි ගත්තොත් සම්බිලා නැති. අපේ අල තාම සම්බිලා මදි හොඳටම. කන්න හම්බෙන්නේ නැහැ. අම්මුනේ උඹ. මේක දැම්මලා හරි. දැන් මේක හොඳ රසයට දාලා. අනේ බලන්නකෝ නැගිටින්න. අනේ පිස්සුද අප්ප පාඩේ නිදා ගන්නෝ. ආවයි. ගිනිමේ නිවිලා. එතුමදි බයි ගිනිමේ කොහොමද නිවන්නේ? තරක් තිබ්බනේ. ඒක. උලගක් ආවත් දන්නේ නැහැ නේද? උලගක් ආවත් ගිනිමලේ වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. කවුරුත් නැහැ අපේ සිට පේන්නේ. උඩ බලන්න කවුරුත් නැහැ. මොකද කරන්නේ? හරි මොනවද උනේ නැහැ. ආය මොනවද බලමු. හත්තේ විදා ගන්නකො. හරි. මෙහෙ කොහෙද තඩි ගලක් තියෙන හන්ද මැප් එකේ නේද? යන්කෝ බලන්න. වව්. මේක උන්නේ. යාර තියෙන අම්මට උඩු ඒක. කට්ටිය බෑග් දාන්න මම මුලින්ම යන්න. දාන්න බෑග්. මොකද ඒ වගේ බෑග් එක අරන් අපි යාන්තම් මේ කැලෙන් එළියට ආ. මේ කොහෙද මේ? වාව් මාරම ලස්සන view එකක්. අර අපේ මැප් එකේ තිබ්බ මේ ආගේ කවදි කන්දක් මේ හා පැත්ත යන්න කියලා.
අවද යන්නද? අපි කිව්වනේ කෑම මදි වෙයි කියලා. මේ කන්න එහා පැත්තටත් යන්න කියනවා. කෑම වලට මොන හරි කරගමු. ඔව් කොහොමවත් තව දවසක් ඉන්න වෙනවා අපිට. මේ යන විදිහ මේ කන්නේ එහා පැත්තට තව අඩුම කිලෝමීටර් දෙකක්වත් තියෙනවා මෙතන ඉඳන් ගත්තොත්. අපි මේ දුවයක පෙන්නට ඒ කන්ද ළඟට ගියාම පොඩි කෙනා හදනවා. මම ඉන්ටර්නෙට් එකේ දැකලා තියෙනවා. හරි හරි. එහෙනම් යන්නේ. යා. ගිනිමැල දිවාගෙන එන්නේ නේ. අද මොන සත්වෙද දන්න අර ඔය ලයිට් එකනේ දන්නේ. අර මොකද? කොළපාර ලයිට් එක අදත් මේ ගිනිමැල ටික පත්තු කරගන්න වෙන්නේ. සුම්බියා ගින්දරට බයයි. කවුරු පේන්නේ නැහැ. ඇදලා එන්න. නෝනා ඉක්මනට. කියනවා. කවුරුහරි යන පාර මිනිස්සු කම්පියුටර් කරනවා. ඒක ගොඩ කාලෙකි වැඩි පාස්ත නැති. මේ නැත්තකෝ මම ඉතින් අර මතක නැහැ පාර. මතක නැහැ. ඈ? මම ඉතන විදියට මේ හයිට් වෙලා නැත්තේ වැටෙන්නේ. දැන් මට ඉතින් අර පාරක් මතක නැහැ. අයලක සද්දයකුත් එනවා. තිබ්බ ඇලක තමයි. ඒ කියන්නේ ළඟට ආවි.
මොකද්ද තියෙනවා? මේක අකුරු මොකක්ද හොයාගන්න. මැප් එකේ තිබ්බ විදාන ගන්න. අර පටන් ගන්නත් කවුද? එනවා කෙටෙට කිව්වා. එතකොට අපේ ගින්නනේ ඉවර දුන්නේ නෑනේ.